හායි ඔඩියන්ස් අද අපි කතා කරන්න යන්නේ ලෝකෙ තියෙන අති භයානකම හොල්මන් චිත්‍රපට මාලාවක් වන කන්ජරින් මූවි සීරීස් එකත් එක්කම යන ඇනබෙලා 2 කියන චිත්‍රපටය. ඉතින් ගයිස් මේ ඇනබෙලා සීරීස් එකේ මූවිස් 3ක් තියෙනවා. මම පළවෙනි මූවි එක රිවිව් එක දාලා තියෙනවා. ඔයාලා ඒක බලලා ඉන්න නැත්නම් මේ ෆිල්ම්ස් එකිනෙකට සම්බන්ධ වෙන විදිහ ඔයාලට තේරුම් ගන්න බැරි වෙයි. එහෙනම් වැඩි විස්තර කතා නොකර අපි යමු මූවි එකට. මේ තමයි 2017 රිලීස් වුණ ඇනබෙලා ක්‍රියේෂන්. මේ කතාව පටන් ගන්නේ මුලින්ස් පවුල කියලා ලස්සන පොඩි පවුලකින්. මේ පවුලේ අම්මයි තාත්තයි ඇනබෙල් කියලා පුංචි ගැහැණු ළමයෙකුයි තමයි ඉන්නේ. ඒ වගේම මෙයාලා ජීවත් වෙන්න කරන්නේ බෝනික්කෝ හදලා විකුණන එක. ඉතින් මෙයාලා හරිම ලස්සනට ජීවත් වෙනවා. හැබැයි එක දවසක් මෙයාට හරිම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. එක දවසක් ඇනබෙල් පාරේ සෙල්ලම් කර ඉද්දී එක පාරටම ආපු ලොරියකට යට වෙලා එයාගේ ජීවිතේ නැති වෙනවා. ඉතින් මේ පුංචි ඇනබෙල්ගේ මරණයත් එක්ක මේ මුලින්ස් පවුලට ගොඩක් භයානක දේවල් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මම ඒවට දැම්ම කියන්නේ නැහැ. කතාව එක තැනකදී මුලින්ස් මහත්තයා එක කියනවා. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න නැත්නම් ඔයාලට මිස් වෙයි. ඉතින් මේ පුංචි ඇනබෙල් නැති වෙලා දැනට අවුරුදු 12ක් ගිහිල්ලා තියෙන්නේ. ඇනබෙල් නැතුව මුළු ගෙදරම පාළු හින්දා මුලින්ස් පවුල තීරණය කරනවා ඒ ප්‍රදේශයේ තියෙන අනාථ නිවාසක ඉන්න ළමයි ටිකකට සදහටම මේ ගෙදර නවාතැන් පහසුකම් දෙන්න. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ මේ අනාථ ළමයි ටික මේ ගෙදරට එනවා. එයාලත් එක්ක සිස්ටර් කෙනෙකුත් එනවා එයාලගේ බාරකාරය හැටියට. හැබැයි මෙතන එක විශේෂ ළමයෙක් ඉන්නවා. එයාගේ නම තමයි ජෙනිස්. එයාගේ විශේෂත්වය තමයි එයාගේ පොඩි කාලේ වුණ අනතුරක් හින්දා එයාගේ එක කකුලක් පණ නැහැ. ඉතින් මේ ළමයි ටික මේ ගේ දැකලා ගොඩක් සතුටු වෙනවා. මොකද එයාලට හිතුවටත් වඩා ලොකු ගෙයක්. ඒ වගේම දැනට මේ ගෙදර ඉන්නේ මුලින්ස් මහත්තයයි මුලින්ස් නෝනයි විතරයි. ඉතින් ටික වෙලාවක් ගියට පස්සේ මේ මුලින්ස් මහත්තයා කියනවා මේ ළමයින්ට ඔයාලගේ කාමරේ තියෙන උඩ තට්ටුවේ හැබැයි පල්ලේ තට්ටුවත් ඔයාලට ඕන විදිහට ඉන්න පුළුවන් කියලා. හැබැයි මේ වෙලාවේ මෙතන ඉන්න සිස්ටර් අහනවා මුලින්ස් මහත්තයාගෙන් එයාලට පල්ලේ කාමරයක් දෙන්න පුළුවන්ද කියලා. මොකද ජෙනිස්ගේ කකුලේ ප්‍රශ්නේ හින්දා එයාලට පඩිපෙළ නගින්න බැරි නිසා. මේ වෙලාවේ මුලින්ස් මහත්තයා පෙන්නනවා මෙතන තියෙනවා ඉලෙක්ට්‍රික් වීල් චෙයාර් එකක්. ඒකෙන් පුළුවන් පඩිපෙළ නගින්න නැතුව වීල් චෙයාර් එකකින් උඩට යන්න. ඉතින් මුලින්ස් මහත්තයා මේක එයාගේ වයිෆ්ට තමයි හදලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මුලින්ස් නෝනට එයාට ඇවිද ගන්න බැරි හින්දා උඩ තට්ටුවට යන්න. හැබැයි ගොඩක් කාලෙක ඉඳන් අවුරුදු ගානක ඉඳන් එයා පල්ලේ තට්ටුවෙම තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ පුටුව දැකලා ජෙනිස්ට හොඳටම සතුටුයි. මොකද එයාට පුළුවන් අනිත් අයත් එක්ක එකටම උඩම තට්ටුවේ ඉන්න. ඉතින් මේ වෙලාවේ මේ හැමෝම උඩ තට්ටුවට යනවා යාලට කාමර ටිකක් හොයාගන්න. හැබැයි මෙතන ඉන්න ටිකක් තරුණ ගැහැණු ළමයි ටික එක කාමරයක් වෙන් කරගන්නවා. ඒකින්ද ජෙනිස්ට යන්න තැනක් නැති වෙනවා. ඒත් එකම ජෙනිස් දකිනවා මෙතන ටිකක් එහාට වෙන්න තියෙන වහලා දාපු කාමරයක්. ඉතින් මේ පුංචි ජෙනිස් ටික ටිකේ කාමරේ පැත්තට ගිහිල්ලා ඒකේ දොරට අත තියන්න යනකොටම මුලින්ස් මහත්තයා ඇවිල්ලා කියනවා ඔය කාමරෙට නම් යන්න එපා. ඕක නම් අල්ලන්නවත් එපා කියලා. ඉතින් මේ වෙලාවේ ජෙනිස්ගේ යාළුවා ලින්ඩා ජෙනිස්ට කතා කරනවා යත් එක්ක එක කාමරේ ඉමු කියලා. ඉතින් මේකට ජෙනිස් කැමති වෙනවා. ඉතින් ලින්ඩා ජෙනිස් එක්ක කාමරේ බෙදාගෙන ඉවර වෙලා එයා යනවා අනිත් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න. ජෙනිස්ගේ කකුල හින්දා එයාට සෙල්ලම් කරන්න බෑ. එයා ජනේලෙන් බලන් ඉන්නවා. එක පාට මේ වෙලාවට අපිට පෙන්නනවා ජෙනිස්ගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. ඒ වගේම මේ පිටිපස්සෙන් ඉන්න කෙනා ජෙනිස් ගාවට ලං වෙනවත් එක්කම ජෙනිස් හැරිලා බලනවා. හැබැයි බලද්දි නම් එතන කවුරුත් නැහැ. ඉතින් ඊළඟ සීන් එකේදී අපිට පෙන්නන්නේ ඇනබෙල්ගේ අම්මව, ඒ කියන්නේ මුලින්ස් නෝනව. එයා ඇඳක වාඩි වෙලා ඉන්නවා. ඒ වගේම ළමයි ටික කෑම කන ගමන් ඉදින්දී ලොකු ළමයි ටික දකිනවා මුලින්ස් නෝනාගේ දකුණු පැත්තේ ඇහැ වැහෙන්න මොකක් හරි වෙස්මුණක් වගේ දෙයක් දාලා තියෙන්න කියලා. ඒ සීන් එක එතනින්ම ඉවර වෙලා අපිට පෙන්නනවා එදා රෑ වෙන සිද්ධිය. ළමයි ටික ඔක්කොම නිදාගෙන ඉන්නවා. හැබැයි ජෙනිස් ඉන්න කාමරේ දොරට යටින් කොළ කෑල්ලක් එනවා. කවුරු හරි කොළ කෑල්ලක් දානවා. ජෙනිස් දකිනවා. ඉතින් ජෙනිස් ඒ කොළ කෑල්ල අරන් බලපුවාම ඒකේ තියෙන්නේ find me. ඒ කියන්නේ මාව හොයාගන්න කියලා. ඉතින් ජෙනිස් මේ කොළ කෑල්ලත් අරන් දොර ඇරලා වටපිට බලද්දී ආ දකිනවා අර මුලින්ස් මහත්තයා ඉස්සෙල්ලා අරින්න එපා කියපු දොරට යටින් තවත් කොළ කෑල්ලක් එළියට එනවා. ඉතින් මේ කාමරේ දොරට අතවත් තියන්න එපා කියලා මුලින්ස් මහත්තයා අනතුරු ඇඟෙව්වත් ජෙනිස් මේ දොර ඇරගෙන මේ කාමරේ ඇතුළට යනවා. ඒ වෙලාව එයා දකිනවා එතන එක එක જાතියේ සෙල්ලම් බෝනික්ක ගොඩක් ඉන්නවා. ඒ වගේම මෙයා දකිනවා ඒ කාමරේ එක තැනක සෙල්ලංගයක් වගේ එකක් හදලා තියෙනවා. මෙයා ඒක ඇතුළට ගිහින් බලද්දී එතන යතුරක් වැටිලා තිබිලා එයා හොයාගන්නවා. ඉතින් මේ යතුරත් අවුලගෙන එයා ආපහු එන්න හදන්නේ. ඒත් එක්කම එයාට කාමරේ පැත්තකින් සද්දයක් ඇහෙනවා. එතන තියෙන පොඩි දොරක් වගේ එකක්. ඒ දොරේ යතුරු හිලකුත් තියෙනවා. ඉතින් මේ පුංචි ජෙනිස් එයාට හම්බුන යතුර මේ යතුරු හිලට දාලා ලොක් එක අරිද්දි දොර ඇරෙනවා. ඒත් එක්කම එයා දකිනවා හොල්මන් බෝනික්කා ඒක ඇතුළට දාලා වහලා තියෙනවා. ඉතින් බෝනික්කව දැකලා ටිකක් බය වුණ ජෙනිස් ඒ දොර එහෙම වහලා යන්න හදද්දි ඒ දොර ආයෙත් ඇරෙනවා. ඉතින් මේ වෙලාවේදී ජෙනිස් කරන්නේ එතන තිබු සුදු පාට රෙද්දක් මේ බෝනික්කාගේ ඇඟට දාලා ජෙනිස් එකපාරට දුවන්න පටන් ගන්නවා. හැබැයි පිටිපස්සෙන් අපිට පෙන්නනවා මේ රෙද්ද දාපු බෝනික්කා නැගිටලා ජෙනිස් පැත්තට එනවා. ඉතින් මේ වෙලාවේ කරගන්න දෙයක් නැතුව ජෙනිස් ජනේලෙන් එළිය බලද්දී ජෙනිස් දකිනවා මුලින්ස් මහත්තයා එළියේ ඉඳන් මේක බලාගෙන ඉන්නවා කියලා.
ඉතින් මේක දැකලා තව ටිකක් බය වුණ ජෙනිස් දොර පැත්තට හැරෙනවත් එක්කම එයාගේ ඉස්සරහින් කවුරු හරි සුදු රෙද්දක් පුරවගෙන හිටන් ඉන්නවා පේනවා. ඒත් එක්ක මේ සුදු රෙද්දක් දාගෙන ඉන්න කෙනා ටික ටික ජෙනිස් දිහාට එනවා. ඇවිල්ලා සුදු රෙද්ද නිකම්ම බිමට වැටෙනවා. ජෙනිස් තේරුම් ගන්නවා එතන කවුරුත් නැහැ කියලා. ඉතින් ජෙනිස් කොහොම හරි මෙතනින් පැනගෙන එයාගේ කාමරයට ගිහිල්ලා දොර වහගන්නවා. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා දැන් අර බෝනිකා හිටපු තැන බෝනිකා නැහැ. ඒ කියන්නේ බෝනිකා කොහෙට හරි ගිහිල්ලා. එතනින් ඒ සීන් එක ඉවර වෙලා ඊළඟ දවසේ අපිට පෙන්නනවා ළමයි ටික ඔක්කොම එළිය සෙල්ලම් කර කර ඉන්නවා. මෙතනදී ලින්ඩා කියනවා අපි හැංගිමුත්තෝ සෙල්ලම් කරමු කියලා. ඉතින් මෙතනින්ද ලොකු ළමයි ටික ලින්ඩාට කියනවා එහෙනම් ඔයා හැංගෙන්න අපි හොයන්නම් කියලා. හැබැයි ඒගොල්ලෝ එයා හොයන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ ලින්ඩා හැංගෙන්න තැනක් හොය යද්දී එයා දකිනවා පඩිපෙළකට යටින් පොඩි බොක්ස් එකක් වගේ කාමරයක් තියෙනවා. ඒකේ පොඩි දොරකුත් තියෙනවා. ඉතින් මේ වෙලාවේ ලින්ඩා ඒක ඇතුළට ගිහින් දොර වහගන්නවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ එතනින් තරුණ ගැහැණු ළමයි ටික එයාලා හොයාගන්නවා ස්ටෝර් රූම් එකක් වගේ එකක්. ඉතින් එයාලා ඒක ඇතුළට ගිහිල්ලා බලනවා එතන ඉන්නවා ගෝනි වලින් හදපු පඹෙක්. ඉතින් මේ වෙලාවේ එතන හිටපු එක කෙල්ලෙක් මේ පඹයා ගාවට ගිහිල්ලා එයාට එක එක විහිළු කරලා එයාව අල්ලනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ලින්ඩාව. ලින්ඩා ඉන්න තැන ඒ කියන්නේ අර පඩිපෙළ යට තියෙන කාමරේ එක පැත්තකින් එයා දකිනවා බෝනික්කා ඉන්නවා. ඉතින් මෙයා බෝනික්කව ගන්න හදනකොට බෝනික්කා එකපාරට පිටිපස්සට ඇදීගෙන යනවා. මේකට හොඳටම බය වුණ ලින්ඩා ඒ දොරත් ඇරගෙන එතනින් එළියට වැටෙනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ අර තරුණ ගැහැණු ළමයි දෙන්නෙක් රෙද්දක් ඇතුළට වෙලා ඕපදූප කතා කර කර ඉන්නකොට ඒ රෙද්ද ඇතුළටම එකපාරට ආත්මයක් වගේ එකක් ඇවිල්ලා ඒ දෙන්නව හොඳටම බය කරනවා. ඉතින් මේ දෙන්න මේ කෑ ගහන සද්දෙට අනිත් ළමයි ටිකත් ඇවිල්ලා මොකද වුනේ කියලා අහද්දී එයාලා කියනවා එයාලා කතා කර කර ඉද්දි මොලින්ස් නෝන ඇවිල්ලා එයාලව බය කරා කියලා. ඉතින් මෙතන මොලින්ස් මහත්තයාත් ඉන්නවා. එයා කියනවා ඒක නම් කොහොමත් වෙන්න විදියක් නැහැ. මොලින්ස් මහත්මිය ගොඩ කාලයකට උඩ තට්ටුවට ඇවිල්ලවත් නැහැ. එයාට ඇවිද ගන්න බෑ කියලා. ඉතින් එතනින් ඒ සීන් එක ඔක්කොම ඉවර වෙලා ඊළඟ සීන් එකේදී උදේ අපිට පෙන්නනවා මේ සිස්ටර් මොලින්ස් නෝනා ගාවට ගිහිල්ලා විස්තර අහද්දී මොලින්ස් නෝනා එයාට කියනවා මීට අවුරුදු 12කට කලින් ඉඳලා එයාලට නැති වුණ ඇනබෙල් ගැන. ඉතින් මේ කතාව පැත්තක ඉඳන් ජෙනිසුත් අහගෙන තමයි ඉන්නේ. මේක අහලා ජෙනිස්ටත් ගොඩක් දුකයි. ඉතින් එයා යනවා ඇනබෙල්ගේ කාමරයට. මේ වෙලාවේ එයා දකිනවා ඇනබෙල්ගේ පොඩි කාලේ ෆොටෝ එකක්. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ එදා රෑ වෙන භයානක සිද්ධිය. ජෙනිස්ට ඇහෙනවා අර වහලා දාපු කාමරේ ඉඳන් ලොකු සද්දයක්. ජෙනිස් ඒ පැත්තට යනවා. ගිහිල්ලා බලද්දී අර බෝනික්කා ඉන්නවා ඒ කාමරේ ඇඳක් උඩ. ඉතින් මේ වෙලාවේ මෙතෙන්ට ජෙනිස්ගේ යාළුවා ලින්ඩත් එනවා. ඉතින් මේ වෙලාවේදී ජෙනිස් ලින්ඩට කියනවා මේ මුලින්ස් පවුලේ ඉඳලා නැති වෙච්ච ඇනබෙල් ගැන. හැබැයි මේ වෙලාවේ ලින්ඩා අහක බලද්දී ආ දකිනවා ඇඳ උඩ අර බෝනික්කා ඉන්නවා. බෝනික්කා දිහා බලලා හොඳටම බය වුණ ලින්ඩා අහපව් දුවනවා. ලින්ඩා කාමරෙන් එළියට යන දිහා බලන් ඉඳලා අහපව් අර බෝනික්කා දිහා බලද්දී ජෙනිස් දකිනවා මේ ගෙදර ඉඳලා අර නැති වුණ ඇනබෙල්ගේ ආත්මය. හැබැයි මේ වෙලාවේ ජෙනිස් ඇනබෙල්ගේ ආත්මයෙන් අහනවා ඔයාට මොනවද ඕනේ කියලා. හැබැයි මේ වෙලාවේ ආත්මය එකපාරටම ජෙනිස් පැත්ත බලලා මට ඕනේ උඹේ ආත්මය කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ ජෙනිස් හොඳටම බය වෙලා එතන තියෙන දොරෙන් එහාට දුවන්න පටන් ගන්නවා. එයා අනික් අයගෙන් උදව් ඉල්ලුවත් අනිත් අයගේ දොරවල් ඔක්කොම වැහිලා තියෙන්නේ. ඒත් එක්කම ජෙනිස් දකිනවා එයාලා පිටිපස්සේ තියෙන ලයිට් එකින් එක නිවිගෙන ජෙනිස්ගේ පැත්තට එනවා කියලා. ඒ කියන්නේ ඇනබෙල්ගේ ආත්මය තාමත් ජෙනිස් පස්සේ එනවා. කොහොම හරි දුවලා ඇවිත් ජෙනිස් අර පුටුවට නගිනවා. එකෙන් පල්ලට යන්න. හැබැයි පුටුව පල්ලටම ගිහිල්ලා පුටුව අහපව උඩට යන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී තමයි ජෙනිස් දකින්නේ ඇනබෙල්ගේ ආත්මය උඩ ඉඳන් එයා එනකම් බලන් ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේ ජෙනිස්ටත් කරගන්න දෙයක් නැහැ. පුටුව එයාව අරන් උඩටම යද්දි උඩ හිටපු ආත්මය නැහැ. හැබැයි මේ වෙලාවේදී එක පාටම ජෙනිස් ඉඳගෙන හිටපු තැනින් උඩට විසි වෙලා පඩිපෙළ පල්ලට වැටෙනවා. මේක කරන්නේ ඇනබෙල්ගේ ආත්මය. ඊළඟ දවසේ උදේ අපිට පෙන්නනවා මුලින්ස් මහත්තයා ජෙනිස් හොස්පිටල් එකේ ඉඳන් බෙහෙත් දාගෙන අරන් එනවා. හැබැයි මෙතනින් ඔක්කොම හිතන්නේ ජෙනිස් පඩිපෙළ උඳ ඉඳන් පල්ලට වැටිලා කියලා. හැබැයි එක වෙලාවක ජෙනිස් සිස්ටර්ට කතා කරලා කියනවා මම පඩිපෙළ ඉඳන් වැටුනේ නැහැ. මාව කවුරු හරි ආත්මයක් විසින් පල්ලට ඇදලා දැම්මා කියලා. ඒත් එක්කම ජෙනිස් සිස්ටර්ට කියනවා මේ ගෙදර ලොකු නපුරක් තියෙනවා මට ඒක දැනෙනවා. ඒකින්ද අපි ඉක්මනට මේ ගෙදරින් යමු කියලා. ඉතින් මේ වෙලාවේ සිස්ටර් කියනවා අපිට වෙන යන්න තැනක් නැහැනේ ළමයෝ කියලා. මෙතනදී සිස්ටර් යාගේ හිත ශක්තිමත් කරනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ එදා රෑ වෙන භයානක සිද්ධියක්. එදා රෑත් ලින්ඩා යනවා අර කාමරේට. හැබැයි මේ වෙලාවේ ලින්ඩට හිතා ගන්නවත් බැරි තරම් අద్భుත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා මේ සිස්ටර් පහුවදා උදේ ජෙනිස්ව එළියට එක්කන් යනවා වීල් චෙයාර් එකේ තියාගෙන. මොකද කියනවා නම් ජෙනිස් හොඳටම බය වෙලා ඉන්නේ යාගේ මයින්ඩ් එක රිලැක්ස් කරන්න. හැබැයි ටික දුරක් යද්දි මේ සිස්ටර්ට ළමයෙක් ඇතුළේ ඉඳන් කතා කරනවා. සිස්ටර් යනවා ගිහින් ළමයාව බලලා එන්න. මේ වෙලාවේදී ජෙනිස් අනිත් පැත්ත බලද්දි දකිනවා එතන තියෙන මඩුවක් වගේ එකක් ඇතුලෙන් ඉබේටම දොරක් ඇරෙනවා. හැබැයි ඒත් එක්කම ජෙනිස්ගේ පිටිපස්සෙන් කවුරු හරි ඇවිල්ලා මේ රෝද පුටුව තල්ලු කරනවා. මේ වෙලාවේ ජෙනිස් සිස්ටර් කියලා හිතුවත් එයා දකිනවා මේ සිස්ටර් නෙමෙයි කියලා. ඉතින් මේ වෙලාවේ ජෙනිස් කෑ ගහනවා හයියෙන් උදව් ඉල්ලලා ඒ උනට කාටවත් ඇහෙන්නේ නැහැ. හැබැයි මේ තල්ලු කරගෙන යන එක්කෙනා දිගටම තල්ලු කරගෙන ගිහිල්ලා ඒ මඩුවට ජෙනිස්ව දාලා දොර වහනවා.
ඉතින් මේ වෙලාවේ හොඳටම ජෙනිස් බය වෙලා හැංගෙන්න තැනක් හොය ඉද්දි එකපාරටම ඇනබෙල්ගේ ආත්මය ඇවිල්ලා ජෙනිස්ව බිම දාගෙන ඇනබෙල්ගේ කට ඇතුලේ තිබ්බ දෙයක් ජෙනිස්ගේ කට ඇතුලට දානවා. හැබැයි මේ වෙලාවේ සිස්ටයි ලින්ඩයි එතෙන්ට එනවා. එයාලා ජෙනිස්ගෙන් අහනවා මොකද උනේ කියලා. ජෙනිස් මේ වෙලාවේ නම් කියන්නේ මොකුත් උනේ නැහැ. එයාට ප්‍රශ්නයක් නැහැ කියලා. එයා කියනවා මම මේ එළියේ ඉන්න කම්මැලි හින්දා මේක ඇතුලට ආවේ කියලා. හැබැයි ජෙනිස්ගේ හැසිරීමේ ලොකු වෙනසක් තියෙනවා කියලා ලින්ඩට තේරිලා ලින්ඩා යාගේ යාළුවන්ටත් කියනවා ජෙනිස් ගොඩක් වෙනස් වෙලා කියලා. ඒ වගේම අර මැරිච්ච ඇනබෙල්ගේ ආත්මය මේ ගෙදර සැරිසරනවා කියලා ජෙනිස් කිව්වා කියලා මෙයා යාළුවන්ට කියනවා. හැබැයි මේ වෙලාවේ මේ යාළුවෝ මේ ලින්ඩා කියන ඒවා මොකුත් පිළිගන්නේ නැහැ. ඊළඟ දවසේ වෙන සීන් එක අපිට පෙන්නනවා ලින්ඩා එළියට වෙලා තනියෙන් කල්පනා කර කර ඉන්නවා. මෙතෙන්ට එනවා මොලින්ස් මහත්තයා. ඉතින් මේ මොලින්ස් මහත්තයා ලින්ඩාගෙන් අහනවා මොකද ප්‍රශ්නේ කියලා. මේ වෙලාවේ ලින්ඩා කලින් දවසේ රෑ යාගේ යාළුවන්ට කියපු ඔක්කොම ඒ විදිහටම මොලින්ස් මහත්තයාට කියනවා. එයා කියනවා මේ ඔක්කොම පටන් ගත්තේ ජෙනිස් අර බෝනික්කව එළියට ගත්ත දවසේ ඉඳලා කියලා. හැබැයි ඒක අහලා මොලින්ස් මහත්තයා බය වෙලා කියනවා එහෙම වෙන්න විදියක් නැහැ. මං ඒ බෝනික්කව හිර කරලා තිබ්බේ යතුරත් කාටවත් හොයාගන්න බැරි තැනක දාලා තිබ්බේ කියලා. ඉතින් මේ වෙලාවේදී මොලින්ස් මහත්තයා හොඳටම කලබල වෙලා යා ළඟ තිබ්බ කුරුසෙකුත් අරගෙන ගේ ඇතුළට යනවා. ඇතුළට යද්දී එයා දකිනවා අර බෝනික්කා කෑම මේසෙට වෙලා වාඩි වෙලා ඉන්නවා. හැබැයි ඒත් එක්කම එයා දකිනවා ජෙනිස් කකුල් දෙකෙන් හිටගෙන හොඳට ඇවිද ඉන්නවා. මොලින්ස් මහත්තයාට මේක දැකලා තේරෙනවා ජෙනිස්ට මොකක් හරි අద్భుත බලපෑමක් තියෙනවා කියලා. එයා අර කුරුසේ ජෙනිස් පැත්තට දික් කරනවා. හැබැයි මොලින්ස් මහත්තයාට වැඩි වෙලාවක් එහෙම ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඇනබෙල්ගේ ආත්මය මොලින්ස් මහත්තයාගේ ඇඟිලි අනිත් පැත්තට නමලා අන්තිමට එයාව මරලා දානවා. ඉතින් මෙතෙන්ට ආපු සිස්ටයි ළමයි ටිකයි හොඳටම බය වෙනවා. එයාලා ජෙනිස් දිහා බලද්දි ජෙනිස් අතේ බෝනික්කා ඉන්නවා. කොහොම හරි ලින්ඩා එදා රෑ නැගිටලා එයා ජෙනිස් ගාවට ගිහිල්ලා මේ බෝනික්කාව හොරෙන් අරගෙන එයා යනවා බෝනික්කාව ලින්ඩට දාලා විනාශ කරන්න. ලින්ඩා මේ විදිහට යනවා දැකපු සිස්ටර්ත් එයා පස්සෙන් එනවා. ඉතින් මේ වෙලාවේදී ලින්ඩා කොහොම හරි බෝනික්කාව ලින්ඩට දැම්මට පස්සේ ලින්ඩෙන් ලොකු සද්දයක් එනවා. ඉතින් ලින්ඩා ආපහු හැරිලා බලද්දි ලින්ඩෙන් එකපාරට අත් දෙකක් ඇවිල්ලා ලින්ඩාව අදිනවා. ඉතින් මේ වෙලාවේදී සිස්ටර් ඉදිරිපත් වෙලා ලින්ඩාව බේර ගන්නවා. ඉතින් ගොඩක් බය වුණු මේ දෙන්න ආපහු ගෙදරට ඇවිල්ලා බලද්දි ජෙනිස්ගේ ඇඳේ ආපහු අර බෝනික්කා ඉන්නවා. හැබැයි මේ වෙලාවේ ජෙනිස් නම් එතන නැහැ. මේ සිද්ධිය දැකලා හොඳටම කලබල වුණු සිස්ටර් අනික් ළමයින්ටත් ඇහැරවලා කියනවා ජෙනිස්ව හොයන්න කියලා. ඒ වගේම සිස්ටර් මේ බෝනික්කවත් අරන් ගිහිල්ලා මොලින්ස් නෝනා ගාවට ගිහිල්ලා එයාගෙන් අහනවා මොකද්ද මේ සීන් එක කියලා. ඉතින් සිස්ටර් කියපු විස්තරය අහලා මොලින්ස් නෝනා කතාවක් කියන්න පටන් ගන්නවා. එයා කියනවා යක්ෂයා ආයෙත් ඇවිල්ලා කියලා. මෙතනදී මොලින්ස් නෝනා සිස්ටර්ත් එක්ක කියනවා මේ හැමදේම පටන් ගන්නේ අවුරුදු 12කට කලින් එයාලගේ දුව නැති වුණ දවසේ ඉඳන් කියලා. මේ දෙන්නගේ පුංචි දුව ඇනබෙල් නැති වුණ දවසේ ඉඳන් මේ දෙන්න ගොඩක් දුකින් ඉඳලා තියෙන්නේ. ඒ වගේම යාලා උත්සාහ කරලා තියෙනවා ඇනබෙල් එක්ක කිසියම් විදියකින් කතා කරන්න. ඒ වගේම කොහොම හරි යාලා ඇනබෙල්ගේ ආත්මෙත් එක්ක කතා කරලා තියෙනවා. මෙතනදී ඇනබෙල් කියලා තියෙනවා එයාලගේ ඉන්න බෝනික් එක්ට එයාව ආවේශ කරන්න අවසරයක් දෙන්න. එතකොට එයාලත් එක්ක හැමදාම ඇනබෙල්ට ඉන්න පුළුවන් කියලා. ඉතින් මේ මොලින්ස් නෝනයි මොලින්ස් මහත්තයයි පුංචි ඇනබෙල්ව එයා ළඟට ගන්න තියෙන එකම විදිය මේක කියලා හිතලා අවසර දෙනවා. එදායින් පස්සේ කිහිප සැරයක්ම මේ මොලින්ස් නෝනා දැකලා තියෙනවා පුංචි ඇනබෙල්ගේ ස්වරූපය ගත්ත ආත්මය මේ ගෙදර තනින් තන ඉන්නවා. හැබැයි එක වෙලාවකදී මේ නෝනට තේරිලා තියෙනවා මේ ඉන්නේ යාළගේ පුංචි හුරතල් ඇනබෙල් නෙමෙයි ඊට වඩා ලොකු භයානක දෙයක් කියලා. ඉතින් මේක තේරුණ මොලින්ස් නෝනා කුරුසයක් අරගෙන ඇනබෙල් දිහාට දික් කරද්දී ටිකෙන් ටික ඇනබෙල්ගේ ස්වරූපය භයානක ස්වරූපයක් විදිහට වෙනස් වෙන්න පටන් අරන්. ඒ වගේම එදා වෙලා තියෙන්නේ ලොකු භයානක සිද්ධියක්. ඇත්තටම එදා වෙලා තියෙන්නේ ඇනබෙල් භයානක විදිහට මොලින්ස් මහත්මිය දිහාට පැනලා එයාගේ එක ඇහැක් ගලවලා අරන්. ඉතින් ඒ හින්දම තමයි මේ මොලින්ස් මහත්මිය මූණේ භාගයක් වැහෙන්න වෙස් මූණක් වගේ එකක් දාන් ඉන්නේ. ඉතින් ඊට පස්සේ මේ මොලින්ස් පවුලේ එදා පල්ලියට ගිහිල්ලා ෆාදර්ට කතා කරද්දි දැනගෙන තියෙනවා මේ ඉන්නේ ඇනබෙල්ගේ ආත්මය මෙයාට ඕන වෙලා තියෙන්නේ මොලින්ස් නෝනාගේ ආත්මය ගන්න කියලා. ඉතින් මේ වෙලාවේ පල්ලියේ ෆාදර්ස්ලා මැදිහත් වෙලා කොහොම හරි මේ නට්පුරු ආත්මය මේ බෝනික්කගේ ඇතුලේ හිර කරලා තියෙනවා. ඒ වගේම එදා පල්ලියේ පියතුමන් මැදිහත් වෙලා මෙයාලගේ එක කාමරයක බයිබලයේ ශුද්ධ වූ පාට තියෙන කොළවලින් බිත්ති පුරාවට අලවලා මේ දරුණු ආත්මය වැහිලෙන්න බෝනික්කව කවදාවත් ආයේ එන්න බැරි වෙන්න මේ කාමරයට දාලා ලොක් කරලා තියෙනවා. ඉතින් මොලින්ස් නෝනා කියනවා සිස්ටර්ට අද වෙනකන් කිසි ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ඒත් කවුරු හරි ඒ දොර අරින්න නැති කියලා. ඉතින් ගයිස් ඔයාලට තේරෙනවනේ ජෙනිස් ගිහිල්ලා දොර ඇරපු හින්දා තමයි මේ ඔක්කොම ප්‍රශ්න උනේ කියලා. ඉතින් ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා මේ ළමයි ටික ජෙනිස්ව හොයාගන්නවා. හැබැයි මේ වෙලාවෙත් ජෙනිස්ට ඇවිද ගන්න පුළුවන් කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ. ඒ වගේම ජෙනිස් අතේ පිහියක් තියෙනවා. ජෙනිස් මේ වෙලාවේ එකපාරට මේ ළමයින්ව මරන්න පන්නනවා. ඉතින් එතනින් කොහොම හරි මේ ළමයි ටික පැනගෙන යාළගේ සිස්ටර් හම්බ වෙනවා. සිස්ටර්ට මේ විස්තරය කියද්දි සිස්ටර් කියනවා ඉක්මනට ගිහිල්ලා 911 කතා කරන්න කියලා. ඉතින් මේ ළමයි ටික පොලිසියට කතා කරාම එයාලා කියනවා අපි එනකන් ඔයාලා ඉක්මනට හැංගිලා ආරක්ෂිත තැනකට වෙලා ඉන්න කියලා. ඉතින් මේ වෙලාවේ යාලට යන්න තැනක් නැතුව මේ සිස්ටර්යි මේ ළමයි ටිකයි යනවා අර මොලින්ස් නෝනා ඉන්න කාමරයට. හැබැයි මේ වෙද්දි එතන ලොකු දරුණු දෙයක් වෙලා තියෙනවා. මෙයාලා දකිනවා මොලින්ස් නෝනාව දෙකට ඉරලා කාමරේ උඩ ගහලා.
ඉතින් මේක කරලා තියෙන්නේ ඇනබෙල්ගේ ආත්මය. මේ වෙලාවේ මේ ළමයි ටික හොඳටම බය වෙලා කාමරෙන් එළියට දුවගෙන එනවා. ඉතින් ඊට පස්සේ මෙතන ලින්ඩයි තව ළමයෙකුගේ අඩු හින්දා ජෙනිස් ඉන්න කාමරයට යනවා සිස්ටර්. මේ වෙලාවේ ජෙනිස් නම් එතන නැහැ. හැබැයි ලින්ඩයි අනිත් ළමයයි ඉන්නවා. හැබැයි මේ වෙලාවේ එකපාරටම ජෙනිස් එතෙන්ට එනවා. එද්දිම මේ සිස්ටර් යාඥා කරන්න පටන් ගන්නවා. ඉතින් කොච්චර යාචනා කරත් මේ දරුණු ආත්මෙට මේකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඉතින් එකපාරටම මේ වෙලාවේ මේ සිස්ටර් ඇදිලා ගිහිල්ලා එතන තියෙන කණ්ණාඩියක වැදිලා බිමට වැටෙනවා. මේක දැකලා හොඳටම බය වුණ ලින්ඩා වෙන කාමරයකට ගිහිල්ලා ඒ දොර වහගන්නවා. එතනින් ඒ සීන් එක ඉවරලා අනිත් සීන් එකෙන් අපිට පෙන්වන්නේ අර තරුණ ගැහැණු ළමයි ටික. මේගොල්ලෝ කොහොම හරි එළිය තිබිලා කාර් එකක් හම්බ වෙලා එයාලා ඒ කාර් එකට නැගලා ඒක ස්ටාර්ට් කරන්න හදනවා. හැබැයි ඒක ස්ටාර්ට් වෙන්නේ නැහැ. හැබැයි එකපාරටම කාර් එකේ හෙඩ්ලයිට් ඔන් වෙනවා. එතකොට මේ ළමයි තුන්දෙනා දකිනවා අර ඇතුලේ හිටපු පඹයා එතන ඉස්සරහින් ඉන්නවා කියලා. හැබැයි ආයෙත් හෙඩ්ලයිට් ඕෆ් වෙලා ආයෙත් ඔන් වෙද්දී එයාලා දකිනවා ඒ පඹයා එතන නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ මේ ගෑන් ළමයි තුන්දෙනා හොඳටම බය වෙලා කාර් එකෙන් එළියට බහිද්දිම අපිට අනිත් පැත්තේ ලින්ඩාව පෙන්නනවා. ලින්ඩා මේ කාමරය ඇතුලේ සර්ච් කර කර ඉද්දී යාට පේනවා එතන ලිෆ්ට් එකක් වගේ එකක් තියෙනවා. එතනින් පහළට යන්න. ඉතින් මේක දැකපු ලින්ඩා ඉක්මනට එකෙන් පහළට යන්න පටන් ගන්නවා. ඒත් එකම ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ අහපව අර ගෑන් ළමයි තුන්දෙනා. ඉතින් මේ වෙලාවේ යාලා හොඳටම බය වෙලා ඉන්නේ. යාලා යන්න තැනක් නැතුව ඉද්දී යාලා දකින්නවා අර ගබඩා කාමරේ දොර ඇරලා තියෙනවා. ඉතින් මේ තුන්දෙනා මේ පැත්තට දුවද්දී එක්කෙනෙක් විතරක් ගබඩා කාමරේට යනවා. මොකද අනිත් දෙන්න දකින්නවා ඇතුලේ අර පඹයා ඉන්නවා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ඇතුළට ගිහින් තියෙන අර කලින් පඹයට විහිළු කරපු කෙල්ල. කොහමද එයා අනිත් පැත්තට එන්න හදනකොටම දොරත් වැහෙනවා. ඉතින් මේ වෙලාවේ මේ පඹයට පණ ඇවිල්ලා මේ කෙල්ලව මරන්න හදනවා. ඒත් එක්කම එයා වෙන කාමරයකට පැන ගන්නවා. ඉතින් ඒ කාමරේට අර එයාගේ යාළුවෙක් ඇවිල්ලා එයාව බේර ගන්නවා. ඒත් එක්කම අනිත් පැත්තේ ලින්ඩා පහළට යනවා. හැබැයි පහළ ඉන්නවා අර බෝනික්කා. බෝනික්කට පණ ඇවිල්ලා ලින්ඩා දිහාට එන්න හදද්දිම ලින්ඩා ගොඩක් බය වෙලා ආපහු ලිෆ්ට් එක දිගේ උඩට යනවා. ඉතින් මේ වෙලාවේ ලින්ඩා ඉක්මනට දොර අරගෙන දුවලා සිස්ටර්ව හොයද්දී දකිනවා එතන එහා පැත්තේ ජෙනිස් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ ලින්ඩාට කරගන්න දෙයක් නැතුව අර බෝනික්කා ඉස්සෙල්ලාම හිටපු කාමරේ ගිහිල්ලා හැංගෙනවා. ඉතින් මේ වෙලාවෙත් අපිට පෙන්නනවා එහා පැත්තෙන් බෝනික්කත් ඉන්නවා. හැබැයි ඒත් එක්කම මෙතෙන්ට ජෙනිස් ඇවිල්ලා එයා ලින්ඩාව මරන්න හදනවා. මේ වෙලාවේ ජෙනිස්ගේ අතේ පිහියක් තියෙනවා. ඒත් එක්කම එතෙන්ට අර සිස්ටර් ඇවිල්ලා බෝනික්කවත් අරගෙන ජෙනිස් කියලා ජෙනිස්ට කතා කරනවා. ඒත් එක්කම ජෙනිස් අනිත් පැත්ත හැරිලා සිස්ටර්ට පිහියෙන් අනින්න හදද්දී සිස්ටර් බෝනික්කව ඉස්සරහට දානවා. ඉතින් මේ වෙලාවේ පිහිපාර ඇත්තටම ඇනින්නේ බෝනික්කට. ඉතින් ඉක්මනට ක්‍රියාත්මක වුණු සිස්ටර් යාගාව තිබ්බ පටියක් වගේක් අරන් මේ ජෙනිස්ගේ බෙල්ලට දාලා I am sorry ජෙනිස් කියලා ජෙනිස්ගෙන් සමාව අරන් එයාව තල්ලු කරලා දානවා අර කාමරේට. ඉතින් සිස්ටර් අර බෝනික්කවත් ඒ කාමරේටම දාලා කාමරේ වහලා ලොක් කරනවා. හැබැයි මේ වෙලාවේ භයානක විදියට මේ ගෙදරම දෙදරන්න පටන් ගන්නවා. ඉතින් කොහෙන් අර ලින්ඩයි මේ සිස්ටර්යි ගෙදරින් එළියට පැන ගන්නවා. ඒත් එක්කම මෙතෙන්ට පොලිසියත් එනවා. පොලිසිය ගිහිල්ලා මේ බෝනික්කව චෙක් කරලා බලද්දී එයාලා දකිනවා මෙතන සිදුරක් තියෙනවා. හැබැයි මේ වෙලාවේ බෝනික්කා විතරයි මේ කාමරේ ඉන්නේ. ඒ කියන්නේ ජෙනිස් එතන සිදුරු කරගෙන කොහොම හරි එතනින් පැනගෙන. ඒ සීන් එක එතනින් ඉවරලා ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා ඊළඟ දවසේ උදේම පල්ලියේ ෆාදර් එතෙන්ට එනවා. ඇවිල්ලා මේ බෝනික්කව කාට හරි ඕනද කියලා අහනවා. මොකද මේ වෙනකොටත් බෝනික්කාගේ ඇඟේ ආත්මයක් නැති නිසා. හැබැයි එතන ඉන්න කවුරුවත් බෝනික්කව තියාගන්න කැමති වෙන්නේ නැහැ. ඒක හින්දාම ෆාදර් මේ බෝනික්කව පොලිසියට බාර දෙනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා මේ හිටපු ළමයි ටිකයි සිස්ටර්යි කලින් හිටපු තැනටම යනවා. ඉතින් මෙතනින් මේ සම්පූර්ණ සිදුවීම ඉවර වෙනවා. හැබැයි ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා මීට ටික දවසකට පස්සේ හිගින්ස් කියලා පවුලක් යනවා ළමෙක් හොයාගෙන හදාගන්න. මොකද එයාලට ළමයි නැහැ. එයාලා යන්නේ අනාථ නිවාසයකට. ඉතින් මේ වෙලාවේ මේ අනාථ නිවාසේ වැඩ කරන කෙනෙක් මේ හිගින්ස් පවුලව එක්කන් යනවා එක ළමෙක් ගාවට. ඉතින් මේ ළමයාට කතා කරද්දී අනිත් පැත්ත හැරෙනවා. හැරෙද්දී අපිට පෙන්නනවා මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ තමයි ජෙනිස් කියලා. ඉතින් මෙතනදී මේ හිගින්ස් මහත්මිය ජෙනිස්ගෙන් අහනවා ඔයාගේ නම මොකක්ද කියලා. හැබැයි මේ වෙලාවේදී ජෙනිස් කියන්නේ ඇනබෙල් කියලා. ඉතින් අපිට තේරෙනවා ඒ වෙලාවේදීත් ඇනබෙල්ගේ ආත්මය ජෙනිස්ගේ ඇඟ ඇතුලේ ඉන්නවා කියලා. හැබැයි මේ හිගින්ස් පවුල එක ගැන දන්නේ නැහනේ. ඉතින් මේ ළමයාට එයාලගේ හිත ගිහිල්ලා එයාලයි ළමයා අරන් හදා ගන්නවා. ඉතින් මෙතනින් තමයි ජෙනිස් ඇනබෙල් හිගින්ස් බවට පත් උනේ. ඉතින් guys ඔයාලා 2014 රිලීස් වුණ ඇනබෙලා 1 කියන මූවි එක බැලුවා නම් ඔයාලට තේරෙනවා ඇනබෙල් හිගින්ස්ගේ සම්පූර්ණ කතාව. ඉතින් ඇනබෙල් 1 බලපු නැති කට්ටිය ඉන්නවා නම් දැම්ම ගිහින් බලන්න මම channel එකට දාලා තියෙන්නේ. ඒ වගේම ඊළඟ මූවි එකකින් අපි ඔයාලට අරන් ඉන්නේ ඇනබෙල් 3 වෙනි කතාව. ඒ කියන්නේ ඇනබෙල් සීරීස් එකේ අවසාන කතාව. channel එක sub කරලා තියාගන්න. ගිහින් එන්නම් ජය වේවා.